මෙතන මේ පල්ලේගම හේමරතනට දැරිවිය විකුණලා තියෙන්නේ සල්ලි වලටනේ අම්මා. අම්මා දුවට කිව්වලු මේ නැති බැරිකම නිසා තමයි මේ සල්ලි ගන්න කියලා. එතකොට ඒ විකිණීමට අදාළ මූලාරම්භය හැදෙන්නේ 8 පන්තියේ දුව ඉගෙන ගනිමින් ඉන්නකොට හාමුදුරුවෝ අදාළ අම්මගෙන් ජේන්ඩෝගෙන් ඇහුවලු දුව එක්ක මට ඉන්න දෙනවද කියලා. දැක්කේ. හාමුදුරුව මගෙන් දුව 8 පන්තියේ වගේ ඉන්නකොට මගෙන් ඇහුවා දුව එක්ක ඉන්න දෙනවද කියලා. මට බය හිතෙන්නේ නැද්ද? නේද? මචං මං අහන්නේ බය හිතෙන්නේ. එකක් දැන් මේ අවසානයේ මේක ඉන්න දීලා සල්ලි අරගෙන ඔක්කොම කතන්දර හරි කියන්නේ. හැබැයි අවුරුදු 70ක විතර මිනිහෙකුට 12ක 13ක ළමයෙක් දැක්කම ඒ ළමයා අම්මත් එක්ක පන්සල් යනවා නිතර දැක්කම නයිට් ක්ලබ් එක හරි එහෙම නැත්නම් බ්‍රොතෙල් හවුස් එකක හරි නැත්නම් මේ සඳහා සේවය සපයන තැනක මෙහෙම පෝලිං ගැහුවට පස්සේ ඒ සේවා සපයා ගැනීම සඳහා යන පිරිමියෙක් මට අරයත් එක්ක ඉන්න පුළුවන්ද කියලා අහලා එහෙම නැත්නම් මං අරයව තෝරගන්නවා කියලා ගිහිල්ලා යන්නේ ගමනක් නෙමෙයිනේ මේක. මේ අවුරුදු 13ක විතර ළමයෙක් අම්මත් එක්ක පන්සල් එනවා. කොහෙටද මොකද්ද පන්සල? රුවන්වැලි සෑයේ පන්සලට එනවා යනවා. රුවන්වැලි සෑයේ පන්සලට 8 පන්තියේ ළමයෙක් එනකොට යනකොට අම්මෙක් එක්ක ඒක බාරව ඉන්න නායක හාමුදුරුවෝ අහනවා මට දුව එක්ක ඉන්න පුළුවන්ද? මං කියන්නේ මෙහෙම අහන්න තරම් මොරාල් එකක් තියෙනවා කියලා කියන්නේ. ඔය සිද්ධියත් එක්ක කාරණා දෙකක් ඇත්තටම අපිට මතක් වුණා. එකක් තමයි ඔය ලිංගික අධ්‍යාපනය ලබා දීම සම්බන්ධ සාකච්ඡාවක් ඇති වුණා මීට අවුරුදු කිහිපයකට කලින්. ඒ වෙලාවේ ලිංගික අධ්‍යාපනය ළමයින්ට දෙන්න එපා කියලා එළියට බැස්සේ හාමුදුරුවන් වහන්සේලා ටික. මේ දරුවා 8 වසරේ ළමයෙක්. 6 වසරේ 7 වසරේ 8 වසරේ 9 වසරේ දරුවන්ට මොඩියුල්ස් ටික හදලා පිළිවෙලට ලිංගික අධ්‍යාපනයක් දීලා තිබුණා නම් කවුරු හරි හැඩි දැඩි අවුරුදු 70ක විතර නාකි හැමෙක් තමන්ව රවට්ටලා අරගෙන ගිහිල්ලා තමන්ගේ අංග ජාතේ කට යොවනකොට ඒක තමන්ට රිහිව කරන අපරාධයක් බව තේරුම් ගන්න තරම් විඥානයක් දැනුමක් තියෙනවා. ඒ කියන්නේ රටේ මොන කොනේ හිටිය ඉන්න පාසලක ඉන්න ළමයෙකුට වුණත් ඒ ලිංගික අධ්‍යාපනය තියෙනවා. මෙහෙම වැඩිහිටියෙක් තනියම යම් කාමරයකට කතා කරපුවම පුතා ඔයා යන්න එපා කියලා කිව්වම කෙලිම එක්තරා සීමාවකට ගියාම කියනවා නෑ මම අම්මත් එක්ක එන්නම්. හරි මම නැතම වැඩිහිටියෙක් එක්ක එන්නම්. මොකක් හරි එකක් තියෙනවා තමන්ගේ රැකවරණයක් හදාගන්න විදියක් දාන්න. එතකොට මේ ලිංගික අධ්‍යාපනය ඇතුළේම තියෙනවා තමන්ට රිහිව යම් ලිංගික අපරාධයක් සිද්ධ කරනකොට ඒකෙන් බේරෙන්නේ කොහොමද කියලා. ඉතින් අන්න ඒක තමයි මේ කිරිසප්පීන්ට දෙන්න එපා කියලා අඳන කරේ තියාගෙන පාරට බැස්සේ. ඒ පාරට බැස්සේ උන් තමයි දැන් නිකාබ් එක වගේ සිවුර පොරවගෙන පෑල දොරෙන් උසාවි වලට රින්ගන්නේ ලිංගික අපරාධ සිද්ධ කරලා. ඒ කියන්නේ මුම් මේක නවත්තලා තියෙන්නේ. උන්ට මේ ආතල් එක ගන්න නැති වෙන හින්දාද ළමයින්ට ලිංගික අධ්‍යාපනය දෙන්න හදනකොට නීතිය ගැන අධ්‍යාපනය දෙන්න හදනකොට සමාජය ගැන අධ්‍යාපනය දෙන්න හදනකොට ඒවා ඕනේ නැහැ. හරිද? අපි පන්සල් තියන්නේ ඒවට තමයි, පල්ලි තියන්නේ ඒවට තමයි, දහම් පාසල් තියන්නේ ඒවට තමයි, ආගම තියන්නේ ඒකට තමයි, අරක තියන්නේ මේකට තමයි, මේක තියන්නේ ඒකට තමයි කියලා. ඒකට අපි බලා ගන්නම් ඒක කියලා. ඔය බලාගත්ත හැටි තමා කියලා. නේද? මොනට කියන්න පුළුවන් නේ? කිසි ප්‍රශ්නයක් නැතුව. මම කියන්නේ X කියලා කෙනෙක් මේ වෙලාවේ ඔය තාම පාදඩ විදිහට හැසිරෙමින් ඉන්නවා කියලා. ඔය X-ට යම් දවසක ඔය හා සමාන සිද්ධියක්, ඔය වගේ සිද්ධියක්, ඔය ආසන්නෙන් යන සිද්ධියක් මොකක් හරි එකට මොන දීලා X මේකේ වින්දිතය වුණොත් එදාට X-ට බලා ගන්න පුළුවන් අද X හැසිරිච්ච විදිහ අනික් අය හැසිරෙන හැටි. හරිද? ඒතරම් තමන්ගේ දරුවට මොකක් හරි අසාධාරණයක් අයුක්තියක් වුණාම ප්‍රෙස් තියලා ඒ ගණිකාවක් කියනවා. ඔක බඩුවක් කියනවා. හරිද? එහෙම නැත්නම් ඔක රස්සාවට ඔක තමයි කරලා තියෙන්නේ. අයියෝ කොල්ලෝ කී දෙනෙක් එක්ක ඉඳලා තියෙනවද කියලා. එතකොට දැන් හඬ නගා එක්ස්ට්‍රා කියන්න ඕනේ නෑ එහෙම නෑ මේ මගේ දරුවට එහෙම නැත්නම් මට අපරාධයක් දෙයියෝ සිද්ධ වුණේ කියලා. බල්ලෙක් ගණන් ගනීද? එක්ස්ලා විසින් නිර්මාණය කරපු සහ තහවුරු කරපු සමාජය තමයි එදාට එක්ස්ට්‍රා විරුද්ධව හිටගන්නේ. එකක් මතක තියාගන්න. යම් අයුක්තියක් අසාධාරණයක් බැලු බැලමට වෙලා තියෙනවා නම් එදාට මොකා අනිත් පැත්තේ හිටගත්තත් අද ඊටාම පාදඩ විදිහට මෙතනදී වැඩ කරන මිනිහෙක් වෙනුවෙන් උනත් අපි ජීවත් වෙලා හිටියොත් අපි පෙනේ. යම් දවසක එහෙම වුණොත් අද ඔබ සමග එකට ඉඳගෙන මේ පාදඩ කතා කියන උන් ඔබ හැර අනික් සියලු දෙනා ඔබට විරුද්ධවද මේ පාදඩ හැසිරීමම පෙන්눔 කරන බව මතක තියාගන්න. එදාටත් හැබැයි අද මේ යුක්තිය සාධාරණත්වයේ වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සු ඔබ වෙනුවෙනුත් පෙනී ඉන්නේ. ඒ නිසා බය වෙන්න එපා. බය වෙන්න. ඕගොල්ලෝ නිර්මාණය කරන සමාජයේ දරුවෝ හදන්න බය වෙන්න. ඕගොල්ලෝ නිර්මාණය කරන මේ පසුබිමේ දරුවෙක් තනකට යවන්න වැඩිහිටියෙක් විශ්වාස කරන්න බය වෙන්න. ඕගොල්ලෝ ඔක හදන නිසා අපිත් බය වෙනවා. හැබැයි අවසානයේ මොකක් හරි සිද්ධියක් වුණොත් නේද? එදාට කරන්න දෙයක් නැහැ. මොකක් හරි උත්තරයක් එපා. එදාට අපිට කතා කරන්න ඕනෙත් නැහැ. ඒ දැනගැනීමේ මාත්‍රයක් පවා ප්‍රමාණවත් අපි ඕගොල්ලෝ වෙනුවෙනුත් පෙනී ඉන්නම්. හරි.